හලෝ මම පොඩි පණිවිඩයක් කියලා එන්න ආවේ. මොකෝ හදිස්සියෙ ඉතින්? හදිස්සියක් කියන්නේ මේ මම හිතුවා මල්ලි මේ මගේ නම වෙනස් කරන්න. ඒ මොකද අපයි? මං නම් හිතන්නේ ඒක එච්චර හොඳ තීරණයක් කියලා අපයි. නෑ මේ මම පහුගිය දවස් ටිකේ සෑහෙන කල්පනා කරා. මට හිතෙනවා බයි නම මට සෙට් වෙන්නේ නැහැ කියලා බා. දැන් ඈපයිගේ ප්ලෑන් එක මොකද්ද දැන් ඔය නම වෙනස් කරන එකේ? දැන් මල්ලි මම ආර්ට් වැඩනේ කරන්නේ. ඒකට දැන් මේ නමත් එක්ක මල්ලි ටිකක් උඩ කරදරයි වගේ දැන් මේක සෙට් වෙන්නේ නැහැ. දැන් ඔයා හිතන්නකෝ නිකන් සෙනගක් මැද්දේ වුණත් ඒක කියනකොට ඇත්තට මට ඒක ෆීල් වෙන්නේ නැහැ ඒ නම. ඒ කියන්නේ මට මං ගැන දැනෙන්නේ නැහැ ඒ නමෙන්. ඒක මාර කතාවක් නෑ පයි. ඔයාගේ විදිහට අපිත් දැන් නම් වෙනස් කරන්න වෙනවා. නෑ නෑ දැන් උඹලගේ නම් වෙනස් කරන්න ඕනේ නැහැ දන්නවද? දැන් උඹ උඹ නවාන් ඒ වුණාට දැන් මචං අර මම කරන වැඩත් එක්ක මට සෙට් වෙන්නේ නැහැ මගේ නම. ඒක ඇත්තටම මං කිව්වේ. දැනෙන්නේ නැහැ මාව. ඈපයියා කියන නම මාර යුනික් හරිද ඈපයි? ඔයා තව පාරක් හොඳට හිතලා බලලා තීරණයක් ගන්න ඈපයි. මම නම් ඇත්තට මම දන්නේ නැහැ. බඩ වෙනස් කරන්න ඕන නම් වෙනස් කරන්න ඈපයි. සෑහෙන කල්පනා කරලා ගත්ත තීරණයක් ඉතින් මේක. තීරණය වාගේ ඒක අපි කරු කරනවා. හැබැයි අර ඈපයි ගම අපිට තියෙන ගෞරවය ඒ ෆීල් එක ඉතින් සමහරවිට නැති වෙයි. නෑ මම දැන් මං සෑහෙන නම් ටිකක් කල්පනා කරලා බැලුවා මොකද්ද මට සෙට් වෙන නම කියලා. මේ මට ඉතින් මට සෙට් වුණා බං හොඳ නමක් මං කරන වැඩෙත් එක දැන් මම ලියන කියන වැඩ කරනවානේ බං. මට ඒකත් එක්ක මට ආව ඇත්තටම හොඳ නමක් ආවා. ඒ මොකද්ද ඈපයි? මං හිතුවා බං සංකල්ප ඒ කොහොමද? ඒක නම් සුපිරි සංකල්පයි. ලස්සනයිනේ. කිලෙන්න මම එළගිරි සංකල්පයි.